හායි කොහොමද? ඔයාලට මං අද පෙන්නන්න හදන්නේ ලිප්ස්ටික් එකක් අපි ගානකොට ඒ ලිප්ස්ටික් එක නිකම්ම තොල්වල ගාපුවාම තියෙන වෙනසයි ලිප් ලයිනර් එකක් භාවිතා කරලා ලිප්ස්ටික් එක ගෑවම තියෙන වෙනසයි. ඉතින් මම මෙන්න මේ ලිප්ස්ටික් එක තමයි මම පාවිච්චි කරන්නේ. මේක මම ඩේලි යූස් කරන ලිප්ස්ටික් එක. මං ආසයි මේ කලර් එකට. ඉතින් මම මේක තමයි ඩේලි යූස් කරන්නේ. මේ විදිහට මම නිකන් ලිප්ස් වල ලිප්ස්ටික් එක ගානවා. ඔයාලා බලන්න මේක එහෙම ගොඩක් නීඩ් නැහැ. ඉතින් මේ ලිප්ස්ටික් එක මේ විදිහට නිකන් ගාපුවාම ගොඩාක් වෙලා රැඳෙන්නෙත් නැහැ. ඉක්මනින් යනවා. ඉතින් මේ විදිහට තමයි මේක නිකන් ගාපුවාම තියෙන්නේ. ඊට පස්සේ මම මේක රිමූව් කරනවා පුළුන් කෑල්ලකින්. මම පුළුන් කෑල්ලකින් රිමූව් කරලා ඊට පස්සේ මම පෙන්නන්නම් ලිප් ලයිනර් එකක් එක්ක ලිප්ස්ටික් එක පාවිච්චි කරපුවාම කොහොමද කියලා. මේ විදිහට මම ඔන්න ලිප්ස්ටික් එක මේ පුළුන් කෑල්ලෙන් රිමූව් කරගත්තා. මම දැන් ඔන්න ලිප් ලයිනර් එකක් ඇඳලා පෙන්නන්නම්. මේ තියෙන්නේ මම භාවිතා කරන ලිප් ලයිනර් එක. මේක ඩේවිස් බ්‍රෑන්ඩ් එකේ ලිප් ලයිනර් එකක්. ඉතින් මේක ඇත්තට ගොඩාක් හොඳයි. හොඳ ලිප් ලයිනර් එකක් මේක. මේකේ විවිධ කලර්ස් ගන්න තියෙනවා. මම මේක ඩාර්ක් මෙරූන් කලර් එකක් තමයි මම මේ යූස් කරන්නේ. මම භාවිතා කරන ලිප්ස්ටික් කලර් එකට මේ ඩාර්ක් මෙරූන් කලර් එක හොඳට ගැලපෙනවා. ඉතින් අපිට මේ අපි ළඟ ලිප් ලයිනර් එකක් නැත්තම් ලිප්ස්ටික් එකෙන්ම හරි බ්‍රෂ් එකකින් ලිප් ලයිනර් එක ඇඳ ගන්නත් පුළුවන්. හැබැයි මේ පෙන්සිල් එකෙන් ඇඳම ගොඩාක් වෙලා ලස්සනට හොඳට ලිප් ලයිනර් එක තියනවා වගේම ලස්සනට ඇඳ ගන්නත් පුළුවන්. මේ විදිහට ලිප් ලයිනර් එක මම මට අවශ්‍ය විදිහට ලිප් එකේ ඇඳ ගන්නවා. ඉතින් අපි නිකන් ලිප්ස්ටික් එක ගන්නකොට ලිප්ස්ටික් එක හැම තැනම ගෑවෙනවා. කිසිම නීට් එකක් නැහැ. හැබැයි අපි ලිප් ලයිනර් එකක් ඇඳම අපිට ඕන විදිහට අපි ලිප් ලයිනර් එක ඇඳගන්නේ. එතකොට මේ ලිප් ලයිනර් එකෙන් පිට යන්නේ නැතුව ලිප්ස්ටික් එක ගෑවම එහෙම නැත්තම් පිට චුට්ටක් හරි ගෑවුනොත් ඒක අපි ටිෂු එකකින් පිහදා ගන්න පුළුවන්. ඒ විදිහට කරාම ලිප්ස්ටික් එක හරිම ලස්සනයි. නීට් එකට තියෙනවා. ඉතින් එතකොට ඒක ගොඩාක් වෙලා තියාගන්නත් පුළුවන් අපිට. ඒක අපේ මේ ලිප් වලින් යන්නේ නැහැ ලිප් ලයිනර් එක ඇඳම. ඉතින් මෙන්න මේ විදිහට මම ලිප්ස්ටික් එක ඊට පස්සේ ගාගත්තා. ඔන්න බලන්න දැන් වෙනස කොහොමද කියලා. ලිප්ස්ටික් එක ලිප් ලයිනර් එකක් එක්ක ගෑවම තමයි ඇත්තටම ලස්සනට නීට් එකට එන්නේ. ඉතින් ඔයාලා ඊළඟ පාර ලිප්ස්ටික් ගන්නකොට මේ විදිහට ලිප්ස්ටික් එක ගාලා බලන්න. Thank you for watching.